කරන වෙලාවයි හරි. හායි. ඔයාට මේ ගමන ගැන මොකද කියන්න තියෙන්නේ? විනෝදයි හරි විනෝදයි. ඔයා කියන්නේ? හරි විනෝදයි. තත්තරයියේ. හරි හොඳයි. තාම යනවා. තාම යනවා. බැටළුනේ. අල්පකා. Hello guys, මේ මගේ first travel vlog එක. මං හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරයි කියලා. ඉතින් අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. අපි hostel එකෙන් හරියටම උදේ 6:00ට තමයි පිටත් වුනේ. මොකද අපිට පැය 4ක විතර ගමනක් තියෙනවා. ඉතින් මගේ යාළුවෝ ඔක්කොමලව තැන් වලින් පික් කරගෙන අපි මේ දැන් යන ගමන් තමයි ඉන්නේ. යන ගමන් අපිට ලස්සන මල් තියෙන තැනක් හම්බුණා. ඉතින් අපි නවත්තලා අපි කට්ටිය ෆොටෝස් ගත්තා. ඊට පස්සේ ඉතින් ෆොටෝස් අරගෙන අපි ආයි ගමන යන්න පටන් ගත්තා. වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේතවාගේ මහසාගරේ සිත පාවේ. ඉතින් ඔන්න අපි හරියටම 11 විතර වෙද්දී අපි තැනට ආවා. මේ ඇවිල්ලා කුදිකිනා ගෝරා. මේක තියෙන්නේ රෂ්‍යාවල කර්ස්ක් වල ඉඳන් කිලෝමීටර් 280ක් විතර දුරින්. අපි ඉතින් ඊට පස්සේ ඇවිල්ලා මුලින්ම කරේ කාපු එක. නුඹේ නිත්‍රා නිදිනේ මා නිත්‍ර මේ රාත්‍රී මෙවුනාරහි නිරුප්‍රේමී මනසේ මා සංසන්දරුවේ ඔන්න ඉතින් අපි හදාගෙන ආපු කෑම ටිකත් කාලා අපි ඇවිදින්න පටන් ගත්තා. මේ තැන හරිම ලස්සනයි. සත්තු ගොඩාක් ඉන්නවා. අපිට ඒගොල්ලන්ව අත ගන්න පුළුවන්, ඒගොල්ලන්ට කන්න දෙන්න පුළුවන්. ඉතින් අපිත් ඒගොල්ලන් ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ත් එක්ක ෆොටෝස් ගත්තා. එයාලා අපේ ළඟට එන්නෙම කෑම කන්න බලාගෙනම තමයි. තුරුසලුණු පිනිමල් සලා. මට ආස හිතුණා මෙයාගේ පිටේ රවුමක් යන්න. ඉතින් රූබල් 300ක් වගේ පොඩි ගාණක් තමයි ගන්න යාලා මෙයාගේ පිටේ රවුමක් එක්කන් යන්න. ඉතින් එයාගේ පිටේ රවුමකුත් ගිහිල්ලා අපි ගියා ඩක්ස් ළඟ බලන්න. පපුවට තනීලා මම දන්නේ නෑනේ ඇයි කියලා. අන්න උඩ ගියා. කමන්නේ. ඕනද ඔයාට? ඕනද? මේකේ රයිඩ් එකක් යන්න නම් අපි පේ කරන්න ඕනේ. හැබැයි අපිට නම් ෆ්‍රී රයිඩ් එකක් හම්බුණා. මොකද මේක ඩ්‍රයිව් කරපු එක්කෙනා අපි ෆොරිනර්ස්ලා හින්දා යාට ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා. අපි අත් එක්ක ෆොටෝ එකක් ගත්තට පස්සේ එයා අපිව දාගෙන ගියා. ඉතින් අපි ආවේ මේ ලස්සන තැනට. මෙතන ඇත්තම කිව්වොත් කයාකින් වල එන්ඩින් එක. මං ගිය පාර ආවම කයාකින් ඕපන් කරලා තිබ්බේ. එතකොට මේ අර ගොඩක් ඈතින් පටන් ගන්න මෙතනින් මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ එක තැනක් තියෙනවා. ඉන්නවා මම පෙන්නන්න. මේ පාරක තාම ඕපන් කරලා නැහැ. එයාලා කිව්වා කයාකින් ඕපන් කරන්නේ මයි අග කියලා. ඉතින් අපිට ඒක කරන්න බැරි වුණා. හැබැයි මම මේ ෆොටෝස් දාලා තියෙන්නේ මම ෆස්ට් ඉයර් ඉද්දී මගේ සීනියර් අක්කේ කෙනෙක් මාව කුදිකනා ගෝර එක්කගෙන ආවා. ඒ පාර නම් අපි මේක කරා. ඉතින් ඒක හරිම ෆන්. හැබැයි අපිට මේ පාර එක මිස් වුණා කරන්න. මම තනියම තමයි ඒ පාර නම් පැද්දේ. ඒ ෆොටෝස් තමයි මම මේ දාලා තියෙන්නේ. අපි යන්නේ දැන් කන්දක් නගින්න. අපිත් වැඩනවා. ටන් ටන් ටන්. මේ කන්ද තනිකරම කෙලින් උඩට තිබ්බේ. කොහොම හරි ඉතින් අපි බඩ ගාගෙන කරගෙන උඩට නැග්ගා. නැග්ගට පස්සේ වීව් එක මාරම ලස්සනයි. හැබැයි ඒ වීව් එකේ ලස්සන වීඩියෝ එකට ගන්න බෑ. ඒ කියන්නේ එච්චරකට ලස්සනයි ඒ වීව් එක.
නැති රැය පුරාවට අපි මෙතන ටිකක් වෙලා වාඩි වෙලා හිටියා. මොකද හරිම සනීපයි හුළඟත් එක්ක. ඊට පස්සේ අපි ෆොටෝස් එහෙම අරගෙන පල්ලෙහාට බැස්ස කන්ද. මෙතන නම් මේ වෙන්නේ ඇවිල්ලා එන විසිටර්ස්ලාට යාලා ඩ්‍රාමා එකක් වගේ කරලා පෙන්නනවා behind the story. මේ නම කොහොමද හැදුනේ, මොකක්ද මේක පිටිපස්සේ තියෙන කතාව කියලා. හැබැයි අපිට නම් ටයිම් තිබ්බේ නෑ මේකට යන්න. ඒත් කවුරු ආස කෙනෙක් ඉන්නවා නම් මොකක්ද මේ කතාව කියලා දැනගන්න මම ලින්ක් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉතින් වෙදර් එකත් ෂෝක් හුළඟයි හරිම සනීපයි හින්දා අපි ඉතින් ක්‍රිකට් ගැහුවා කට්ටියත් එක්ක. අපි ක්‍රිකට් ගහද්දී අපිත් එක්ක චූටි රෂියන් බබෙකුත් ආවා ක්‍රිකට් ගහන්න. ඉතින් අපි කට්ටිය පැය භාගයක් විතර ක්‍රිකට් ගැහුවා. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව අපි සෙල්ලම් කරලා ඉවර වෙලා එතන තියෙන කැෆේ එකකට ගියා. කොෆි එකක් බීලා ටිකක් රෙස්ට් කරන්න. මොකද අපි කලින් හිතුවේ හවස 6ට තමයි මකරා ගිනි පිඹින ෂෝ එක තියෙන්නේ කියලා. හැබැයි ඒ වින්ටර් එකේදී දැන් වින්ටර් එක ඉවරයි. කළුවර වෙන්නේ ටිකක් පරක් වෙලා හින්දා දැන් රෑ 8ට තමයි මකරා ගිනි පිඹින්නේ. ඉතින් අපි 8ට ලං වෙලා එතනට යද්දි සෙනඟ ගොඩාක් පිරලා හිටියා. දැන් තමයි මේ ගමනේ most awaited moment එක. ඉතින් අපි හරි ආසාවෙන් බලන් හිටියා. මම නම් මේ දෙවනි පාර මේක දකින්නේ. ඔයාලත් ඉතින් බලන්නකෝ. ඔන්න ඔහොම තමයි මකරා ගිනි පිඹේ. මකරා ගිනි පිඹලා ඉවරුණාට පස්සේ අපි පිටත් වුණා ගෙදර එන්න. මොකද අපිට පැය 4ක් තිබ්බා මේ අනිත් පැත්තට ගෙදර එන්න. අපිට ඊළඟ දවසේ යුනියන් තිබ්බ හින්දා අපි කොහෙවත් නවත්තන්න නැතුව හැබැයි අපි කට්ටිය සින්දු කිය කිය ගෙදර ආවා. අපි ගෙදර ඉඳි පාන්දර 1ට ලං වුණා. අපි හැමෝම ගොඩක් සතුටු වුණා. මං හිතනවා ඔයාලත් මගේ වීඩියෝ එක බලලා එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා හැමෝටම ගොඩක් thank you මගේ වීඩියෝ එක බලුවට. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම bye.